ත්‍රාස ජනක අත්දැකීම් බහුල දවසක් වේවා යාළුවනේ. මං ආයෙ එන්නේ නැහැ මේ වගේ අන්තිම බ්ලොග් එක. හරි මේ ඔව් මේ මෙහෙන් දාන්නම් ෆොටෝ එකක් මෙහෙන්ද? ඔව් අපි එක නැත්නම් වීඩියෝ කරලා ඒක උඩින් දාන්න. කොහෙන්ද මේ ටයිම් එක මේ 1944 7:40 මේ අනිත් එක මේ බලු සීන් එක මෙහෙ සරණව තියෙනවා මං හිතන්නේ කියන්නේ ඒවා ඇවිල්ලා හුඟක් කල්දයි ඒක නම් කපමුනේ longest day of the year. Yesterday? The shortest, yes. Yesterday? That's why yesterday like it's like 2 o'clock like that start getting dark. Yes. That's nice. The sun's just coming above the horizon, goes back again. But in the North Finland, that never comes up. Okay. It's 1 month. Of January. That means Lapland area. Yes. Okay. 1 month without sun. Okay. That means this time like small daytime. And from yesterday onward, it's again getting increasing. Okay, that's good. It's very kind. He's very kind. He's very. මේ අවල්ලා තෙන්නකෝනේ ඔයගොල්ලෝ. මේ තියෙන සල්ලි ටික වියදම් කරන් එන්න. ආතල් කෝටිය. කෝටියයි. ලංකාවට යන ඉතින් අගෝස්තු වල. අර ඔක්කොම ඇයි රෙකෝඩ් නැද්ද? හරි. රෙකෝඩ් යකෝ අර කරපු එකක්වත් මොකද්ද බං කරන්නේ? guys ඉතින් ෆින්ලන්ඩ් එපිසෝඩ් ඔන්න පටන් ගත්තා ඔයගොල්ලන්ට දෙන්න. අද අපි ටික ආව පොඩ්ඩක් එළියට. ඉතින් වෙලාව රෑ 8:40යි. එහෙමයි මේ මේක සඩන්ලි සෙට් වෙච්ච ගමනක් අපි බලමු. කොහමද අම්මෝ කොල්ලෙක් තමයි ආදරේ හොඳේ. උඹට සීතලද වෙද? අර බලපං ඔය මේ හිම වැටෙනාස්සෙම ඒක නම් මට views එනවා ඔන්න බලපංකෝ. එන්නපා. නෑ එහෙම දාන්න නෑ බං. අද මේගොල්ලෝ වතුර වල වලින් බහිනු කොහමද ආතල් එක? බලමුකෝ යාළුවනේ. ඔය කතාව කිව්වා හරිද? මං කතාව කිව්වා දැන් ඔය අන්ප්ලෑන් කිව්ව ගමන් මූ කියයි මචං කලින් කියන්න තිබ්බනේ අපරාධේ දැන් ඉතින් කිව්ව ගමන් එහෙම එන්නේ නෑ අපි නළුවම එහෙම එන්නේ නෑ. හරිය මේ කතන්දරයක් කියයි කියලා මං කිව්වා බං. මේ මට තාම හිතා ගන්න බැරි වෙන්නේ දැන් හරි මොකද්ද දැන් රංගපාන්න තියෙන්නේ? රංගපාන තියෙන්නේ මචං සාමාන්‍ය මචං ඒක චරිතයක් තියෙනවා. මේ කොයි දින්නේ දැන් ඇත්තට? කොයි දින්නේ? සකිල්ලා ගෙදර. උඹ එනවද නැද්ද කියන්කෝ? හරි. ඉන්නේ. දැන් මේ මම විතරද රංගපාන්න ඕනේ? නෑ යකෝ මම තමයි ප්‍රධානලු උඹට දෙන්නේ නෑ. ඉන්න මගේ නම් තවදී. හරි එහෙනම් අපි අවේටින්. හරි. මෙහෙ යමු. බොදම් මට ගන්න try කරන්නේ නේ. Hey bro. අපි වැඩි හිටියන්න ගල් කරනවා. මූ මට ගහනවා පිටිපස්සේ ඉඳන්. ඒලාවට අපිට දෙන අපි මේ තාත්තා කියන්න ඕනේ වයස කට්ටියත් එක්ක මේ යන්නේ ඉතින්. මචං challenge එක තමයි මම උඹට කියන්නම්. මම ඕගොල්ලෝ අරන් යනවා අද මේ පොඩ්ඩක් ෆින්ලන්ත ප්‍රවාහන සේවයට අනුයුක්ත 19 ශ්‍රී 62 බස් එක. 64 හතරේ බස් එක. හතරේ බස් එක කෙස්කස්ටයි මෙලානින්. යාළුවනේ මේ ලංකාවේ බස් එකක් කරන්න හරියන්නේ නැහැ මේවා. ලංකාවේ වගේ ලකා ගාගෙන යන්න බස් නෙමෙයි මේ තියෙන්නේ. තොරන්නේ නැහැ. හැබැයි ඒක හරියන්නේ නැහැ. ඉතින් අපිට සෙට් වෙන්නේ ලංකාවේ බස් තමයි ඉතින් ආයේ නේ. කට්ට කපලා ඉතින් 80ට 90ට රේස් කරද්දි කොහොමද බස් එක? ඔය කවුද දාගත්තේ? නැත්තම් නියමයි විතර දැන්නත් නේ.
නියමයි ආයි පුතා ගවුස් දෙන්නේ මචං මේ ළමයි මෙන්න මේක තියෙන මේ ගැජට් එක මේ මෙහි ගොඩක් මේ ට්‍රාන්ස්පෝර්ට් වලට මේ යූස් කරන ගැජට් එකක් මේක ස්කූටර් එකක් මේ සල්ලි ගෙවලා යන්න තියෙන ඉතින් තැන් වල මෙහෙම තියලා තියෙනද අපි පයින් ගිහලා නිකන් මහන්සි වගේ තේරෙනොත් එහෙම මේ පොයින් එකක් ගත්තා ගියා එන්න පහසුකම් ගොඩක් තියෙන ඉතින් මේ නේ එන්න පහසුකම් ගොඩක් නේ තියෙන්නේ කිසි කට්ටක් නෑ නේද ආතල් නේද ආතල් නේ අනේ පව්බම් මේ අහන් ඉන්න මිනිස්සු උන් මේවට රැවටිලා ඊට මෙහෙනවා බං ඊ මොකන්නේ කොබල්ලෝ අර වාහන බලන් ඉන්නවා කතා කෝල්ලක් දියා ගෙදර නම් යන්නේ නැහැ කෝල්ලක් දියා ඉතින් ගන්න බෑ අත අනර ගෙදර තමයි ඉන්නේ අපේ හතුරා අපේ ඔන්න හතුරේ අතන ආක්‍රමණ දින අපි ඇටැක් කරන තෙන්ද order දැන් මේ අපි ඉන්නේ බටහිර ෆින්ලන්තේ වාසා කියන නගරේ ඉන්නේ ඉතින් මේ අද මේ මාස 3ක් 4ක් අපි දෙසැම්බර් වගේ පටන් ගත්තේ මේ වින්ටර් එක සන්නි කරම නිකන් වින්ටර් එකේ හිම සම්පූර්ණ දිය වෙලා ගිහිල්ලා අද නිකන් අලුතෙන් වින්ටර් එක පටන් ගත්තා වගේ සන්ලි සෙට් උනේ මේ අද පොඩි ස්ටෝම් එකක් වගේ ආවේ මේ ඉතින් හිතුවා වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච හින්දා ඔයගොල්ලන්ට පොඩක් පරිසරය බලන්නත් එක්ක මේ වීඩියෝ එක කරා මගේ යාළුවෝ දෙන්නෙකුට මම සෙට් කරගත්තා සහ එකෙක් එන්න ඉන්නවා ආයි යාළුවනේ කතා පොඩි රවුමක් යනවා අපි මේ අර පොතන තියෙනවා අපේ මේ පෙන්නන පැත්තේ ඔහොම පොඩි අවක් තියෙනවා ඔය පැත්තෙන් ගිහිල්ලා පොඩි අපි පන්නයක් ගමු බලමු මොනවද ප්ලෑන් කරලා නෙමෙයි කරන්නේ අන්ප්ලෑන් කරන්නේ බලමු මේ මල්සක්කගේ මොනවද කියනවා බලන්න කතා කරමු වරෙන් ටක් ගාලා මොකද්ද එහෙනම් අපි යන්නම් උඹට මම හඬ කවන්න කෑල්ලක් දෙන්න අර පෙන්නනලු අර සෙට් අර දෙන්න ඉන්නව නේද අර දෙන්න ඉන්නව නේද මාර කම්මැලි යා දැන් පොඩ ඉදිරියට වැහින්න මේ එළියට අර ඉදි ඕ හරිද මේ ලයිව් එකක් කරන්නේ හරි එහෙනම් බයි අපි ගියා අපි ප්ලෑන් එකක් කරා ඔහොම තමයි කතාව අපිට ඒ පොලිසියෙන් ගියා නේද බං ඈ ඉන්ලන්ත පොලිසියෙන් ගියා නේද මේ ඇටි බලපන් තේරෙනවා උඹට කන්නාඩි පේනවද අනේ මට ෆින්ලන්ත වැසියෙක් සෝරි මේක ගහන්න ඕනේ මේක ගහලා මේ කලර් ලයිට් එක මාරලා ගැජට් තියෙන්නේ බං මේ පායනවා බං මේ කරන්න ගියාම මෙම ලංකාවේ වගේ මචං දලස් ගාලා පාර පයින්න තින්නේ බෑ එහෙම නෑනේ මේකේ අත සීතල වැඩි බං දාගන්න අත සීතලයි මේ තියෙන්නේ මේ බයිසිකල් රෝඩ් එක නේ බයිසිකල් පයින් යන අයට දැන් මේ උතන හයිවේ එක තියෙනවා දැන් මේවා කාර් වලට එහෙම යන්න බෑ මේ පාර පේනවද දන්නේ නැහැ මේවා යන්න පුළුවන් මේ බයිසිකල් වලටයි මේ 3 wheel වලටයි 3 wheel නෑ නේද 3 wheel නෑ මේ බයිසිකල් වලටයි පයින් යන අයට යන්න පුළුවන් අර මේන් රෝඩ් එක තියෙනවා මෙහෙ දැන් ගොඩක් තියෙනවා මේ ඒ සීන් එක මාර විදිහට හිතනවා මේ මාර විදිහට හිතනවා මේ brothers and sisters මේ අර පදික වේදිකා මේ පදික වේදිකා තමයි කියන්නේ කර. ඔව්. පදිකයන්ගේ ආරක්ෂාව. හරිද? ඉතින් මේ එහෙම කේස් එකක් තියෙනවා. මේ බලංකව මුම් බුම්මගෙන යන්නේ ඒ වුණාට යාළුවනේ මම try කරනවා මේ කීප දෙනෙක් ඕගොල්ලොත් එක මුණ ගැස්සන්න මේ අපේ ෆින්ලන්ඩ් අයගේ මට අහන්න ඕනේ ෆින්ලන්ඩ් වල ඉන්න අයගෙන් මේ දැන් සැපද කියලා වින්ටර් එක. හරිද? වින්ටර් එක සැපද කියලා උන්ගෙන් අහලා අහන්න බෑ මචං ඉස්සෙල්ලා අපි දැනගන්න කලින් අපිට දැනෙන්න කලින් නේද? අපිට නම් පට්ට සැපනේ. වින්ටර් එක මචං මේ සෙල්සියස් 30 40 ඉඳලා කොහොමද ගම -5ට ඈ
ජපානයේ මේක -13 15ට ගියා. මචං මාර ලස්සනයි ඈ. දැන් මේක මේ ගයිස් මම ඔයගොල්ලන්ට මේ ඕගොල්ලෝ නම මේ දෙන්නම් මොකද්ද මේක මේ වින්ටර් එක නැති වෙලා ස්නෝ එක දිය වුණාට පස්සෙත් මම දෙන්නම් ඕගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එකම මේ රවුම මේක පට්ට සිරා හරිද පොඩ ඉන්න ඕයි මගේ මේ අතට කෙලවිලා තින්නේ ඕගොල්ලොන්ට මේ වාතල් දෙන්න ගිහිල්ලා මගේ අත මේ ගල් වෙලා තින්නේ 1 2 3 1 2 3 4 ඊ මට තාවේ ෆොටෝ ඇයි අර ආයි කරමු අර මේ සිර නෝමල් එක දීපන් ඈ නෝමල් එකක් දියා නෝමල් නැන්නේ මට තමයි චැලෙන්ජ් එක තියෙන්නේ හරි මට ගියා මොකද්ද මේ මල්ලා ගින්න ඕන කොච්චරද විනාඩිය right කොහොම හරි රෝග ගන්න හරි එදුල මේක ස්ටාර්ට් කරා මුන් මම ග්ලව්ස් දාගෙන සීතලයි කියාවට 1 2 3 ස්ටාර්ට් කොච්චරද විනාඩිය ඔය ගිනි ගන්නවා වගේ බං හැබැයි අවුලකුත් නෑ ඔය වන් ටිකක් කරලා ඉන්නකොට පොඩි රස්නි ගතියක් කියනවා හයියෙන් අල්ල ගන්න සත කරලා කීය 43යි අම්මට සිරි මේ හරි 55යි අඩ මේ 57යි යාළුවනේ මේ රතු වෙලා වගේ අත හරි පළවෙනි චැලෙන්ජ් එක හරි ගයිස් මම මට කෙලෙව්වා පළවෙනි එක මට කෙලෙව්වා හරි වෙන මේ මිදිලා තිබ්බේ පහුගිය කාලේ දැන් මේ අද මේ ස්නෝ එක මේ පොඩි ස්නෝ එකක් මේ ලොකු කතාවක් නෙමෙයි මේ යාළුවනේ බලන්න මේ පට්ට ලොකු මේ ගාවක් මේක රයිට් අපි ඊළඟ චැලෙන්ජ් එක මේ අපි යාළු 3 දෙනෙක්ට කෝල් 3ක් ගන්නවා අපි අහන යාගෙන් අපි මොකද කරන්න ඕනේ කියලා අන්නේ චැලෙන්ජ් එක එයා කියන්නේ මොකද්ද අපි ඒක කරන්න ඕනේ හරිනේ මෙහෙ පොඩ්ඩක් රෑ 9 විතර යනකම් එළියයි ඉතින් පට්ට එළිය තව ඉස්සරහට තව එළියයි කියලා තමයි කියන්නේ යාළුවෝ නේ it's මේක තමයි එහා යුර මේක තමයි මෙහා යුර මේ ඔක්කොම ඉදිරිය තිබ්බේ නේවා මේ වාහ ඔක්කොම දියවිලා තියෙන්නේ ආයෙ පොඩ්ඩක් මිදිනවා කියන්නේ මේ බෑ කියලා රොල්ල මොන උතන මාළු වැල්ලියද මොකද මාළු වැල්ලිය සෙට් එක මේ සම්පූර්ණ ඒරියා එක මේ මචංලා මේ තන්නේ කර කොළ පාටට ඉතින් සුපිරියව තියෙනවා මේ සමයකේදී මේ ඇපල් ගහක් නේද මං අර අයිද තියෙන්නේ මේක මේද නෑ නේ ඇපල් ගහක් තිබ්බා අපි අර කලින් ගිහපු ගෙදර ඉස්සලා එන්න බෑ කිව්වේ ඔව් මේ සම්පූර්ණ මේ බයිසිකල් ඒරියා එකක් තියෙන බයිසිකල් විතර යන්න පුළුවන් නෑ වාසා එනර්ජි සිටි ඔය වාසා කියන නගරය ගොඩක් ප්‍රසිද්ධ මේ producing energy එනර්ජි හබ් එක යා ඒ කියන්නේ ෆින්ලන්ඩ් වල එනර්ජි හබ් එක කියලා කියන්නේ රයිට් අපි දැන් ගන්නවා කෝල් 3ක් යාළු 3 දෙනෙක්ට හරි කෝල් එක යනවා හෙලෝ අයි එමර්ජන්සි සිටුේෂන් මංජුල යාළුවනේ මංජුල මගේ අපේ හොඳ යාළුවෙක් රයිට් මංජුවා දැන් මිස්ටර් හිදුල හිමසර ඉන්නවා ෆෝන් එකේ ඔයාගේ ඉදිරියෙන් මිස්ටර් හිදුල හිමසර ඔයාගෙන් රික්වෙස්ට් කරනවා චැලෙන්ජ් එකක් රික්වෙස්ට් කරනවා පරිසර තත්ත්වයට ඒවට තේරෙනවනේ පරිසර තත්ත්වය ඔව් හරිද අපි වාකේ ඉන්නේ අපි හිදුල හිමසර වේගෙන් ඉල්ලන ඔයාගෙන් චැලෙන්ජ් එකක් නේද ඉල්ලන විදිය කියනද අනේ මචං මට ඕන චැලෙන්ජ් එකක් දියා නෑ අපි කොල්ලෝ අපි මෙහෙම අපි අනුරාධපුරේ අපි මෙහෙම කියලා එන්න සීන් එකේ දැන් අපිට ඕන එකක් අපි මෙහෙමයි තවතෙන්නේ අර එහෙම කියලා එහෙම සීන් එක ඉල්ලන්නේ දැන් ඔයා ෆේල් වෙන්න බෑ මෙතෙන්දී අවශ්‍ය වෙනවා එයා ඒකට කැමෙන්ට් එකකින් ඉන්නේ කැවත්තක් නෑ මුලින්ම හම්බ වෙන මිනිස් කෙල්ල ගාවට ගිහිල්ලා හරි
අහන්න ඕනේ සීරියස් ඒවා දෙන්න අරනරි කොල්ල එවරනම කොල්ල තියලා හරි මොනවාහරි අඩුම ගානේ හරි ඇඩ්‍රස් එකක් හරි අහන්න අන්න පුතේ චැලෙන්ජ් අන්න දැන් මචං ඔයාට කෙල්ලෙක් පේන්නේ නැහැ. ඔයා මේ මොඩයි නොලේ මේ ඒරියාවක ඉන්නවා නැත්නම් බින්දිත් දෙනවා එහෙම කියන්න ඒවට පස්සේ ආවේ. හොඳටම කරා. හරි වචන් thank you නම් හරි වනම් තිබ්බා බුස්සර් නැහැ හරි okay right ඔන්න එහෙම අපි යනවා දැන් අපේ දෙවනි challenge එක අපේ ශකිල මල්ලිට බලමු okay කෙල්ලෙන්නේ නැහැ නේ දැන්. ඈ කෙල්ලෙන්නේ නැහැ නේ. කෙල්ලෝනේ. ඔව්. කෙල්ලෝනේ. කෙල්ලන් හොයාගෙන. කෙල්ලෝනේ. බලන්න මම වටේ පොඩ බලන්න මේකකින් අර right අතන ඉන්නේ කෙල්ලෙක්ද? සෝනේ. go අර හරිය යන්නේ. ආච්චි කෙනෙක් ආච්චි. කවන්න ආච්චි හරි කවන්න ආච්චි හරි ගමන්. කෙල්ලෙක් ආච්චි කෙනෙක් කවන්න නැවත ඔබ ඈතින් හරි අහපන් මේ SPR එකට යද්දී කොහොමද හරිද මෙයා අපි ශකිල මල්ලිට එන අපි ගන්නවා කෝල් එක ගන්නවා අපි කාර්දාම තන්නේ හිරුෂිය. මේකේ වතුර ඈ මම යාළුවනේ මේ ලෙන්ස් එකේ වතුර බං හෙලෝ හිර්ෂණන්ගේ ඔයි කියන්න ඉතින් හිර්ෂණන්ගේ අපි මේ කතා කරේ ඇත්තරම මේ ඔයා දන්නවද ශකිල කියලා කෙනෙක්ව දන්නවද දන්නවා ආරයිට් අන්න ශකිල මල්ලි අතරම අපි මේ ප්‍රෝග්‍රෑමෙන් කතා කරන්නේ ඉතින් අපි මේ වෙලාවේ ඉන්නේ මේ වාසවල අර මේ පාක් එක තියෙන නිකන් චිල්ඩ්‍රන්ස් පාක් එකක් වගේ එකක් තියෙන්නේ අන්න එතන තමයි ඉන්නේ ඒ කියන්නේ අධික හිම පතනයක්කින් පස්සේ මේ පොඩියට හිමීර දැන් වැහි බින්දුව වගේ වටන මේ වෙලාවේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ එක එක චැලෙන්ජස් දෙනවා මෙහෙම කතා කරලා කෝල්ස් වලින් තමයි චැලෙන්ජ් එක ගන්නෙ ඉතින් හරිද ඉතින් ඔයාට දැන් ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා හොඳ චැලෙන්ජ් එකක් දෙන්න මෙයාට ජක් හිතලා බලලා වල තියනවාද? මොකද කතා කරන්නේ දෙනවා පයින් දරගනි ඔතන තිරාගේ අර රවුමට කැරගෙන එකක් තිරානේ ඉඳගෙන ඉඳගෙන කරකවන්න තියෙන්නේ ඔහොමින් ඔහොම හැබැයි හැබැයි. කැඩිලාද මන්ද වගේ මේ හරි ඒක ඉඳගෙන ඔය හිම තිරානේ දැන් හිම ටික ඔක්කොම එයාගේ ඇඟ ඇතුලේ ඔක්කොම දාන්න ඕනේ දාලා යන කරකවන්න ඕනේ මට 10ක් හිම ටික ඔක්කොම දාලා මචං ඇඟ ඇතුළට ඒක හොඳයි නේද ඒක ඒ වට 10 අපිට ඕනි දෙන්නේ කරකවන්න ඕනේ ඔව් ඔයගොල්ලෝ ඕනේ විදිහට කරකවන්න අපි හම්බෙමු ඈ. face to face හම්බෙමු. නෑ නෑ බොහොම එහෙනම් බොහොම ස්තුතියි රයිට් එහෙනම් තිබ්බා හරි කෙල්ලෙක් හොයනවා. සර්ණයි thank you නංගි හරි okay හරිදින් කරගෙන කො මේ තියෙන. මේකද මේක නෙමෙයිනේ ඒක තමයි. මේකද මේක පොඩි ආම්මට තිරි මේක 10ක් කියන්නේ බං නතින්නේ බං අතුර. ඈ එහෙනම් මට නෑ හරියට පොඩ උඹට නෑ මෙහෙම මචං මේ එයි. මේම සීන් එක තියෙන්නේ මේක කරන්න. හරි දුන්නේ ඔයා කරන්න හරි. අපි තමයි කරකන්නේ ඔයාට මේ කකුල් ගහලා අර මේ කරන්න බෑ හරිද මේ ඔයා මචං ඔය ඇඳුම ඇතුළට මේ අපි තමයි පුරවන්නේ හරිද ඇඳුම ඇතුළට කිව්වේ නේ. කිව්වා. ඇඳුම ඇතුළට හිම දාලා එහෙම කිව්වේ එහෙම තමයි කිව්වේ මේ හරියට හමුවායි. උඹ දැන් මේක උඩ නැගලා උඹ එන බවාද බම් මේ නිකන් උඹ වට 10ක් කරකවන්න ඇඳුම ඇතුළට කිව්වේ නේ. අනේ ඵලයන්ම උඹ මේ නිකන් බවාද උඹ වට 10ක් කරකවන්න මේක උඩ ඉඳන් කෙල්ලෙක් කියලා හරි බලලා එන්න තියෙනවා. එන්න ඒකට දාමු ගයිස්. අරේ ඔය දාමු ඔයා එන්න තුඩ දෙක හරි ඒ පැටි හරි සීල් කරගෙන ඒක සීල් කරගෙන ඒක වෙන් කරින් ආව අර ඕක ඕනේ මේ වඩු හරි වෙන්න වෙලුසා මේක දාන්න හරි මොමින්න හරි මෙතෙන් ආවම එක එන්නේ හරි මේ දෙක හරි එකයි හරි මේ අතර හිම තියෙන ළමයි හරි අත්තසිය. දැන් බෑපා අම්මා අතරද එහෙනම් යාළුවනේ අපි කිවරයි. Thank you. ඔන්න අම්මෝ මොනවා කියයිද දන්නේ නැහැ බා සුපුන් අපි කතා කරන සුපුන් ප්‍රේමරත්න හැබැයි ෆෝන් එක වැඩ කරන්නේ නැහැ හොඳේ ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් sorry.com නෑ එහෙනම් අපි කියන එක්කෙනාට කෝල් එක ගන්න ඕන. මම කන කාපා රින්ග්ස් යන්නේ නැහැ මචං
අර මේ සුපුන් පෙරෝ සුපුන් මේ මචං මම මල්සන් කතා කරන්නේ. අපි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක මැද ඉන්නේ. මොන ප්‍රෝග්‍රෑම් එකද? ඔව් මේ බෝඩි මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක මැද ඉන්නේ මේ මචං ලක්ෂ ගාණක් මිනිස්සු බලන් ඉන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකේ. අපි මචං පොඩි චැලෙන්ජින් මේ ඉවෙන්ට් එකක් යන්නේ. එතකොට මචං අපි රැන්ඩම්ලි කතා කරනවා අපේ යාළුවෝ කීප දෙනෙක්ට මචං මේ ෆෝන් එක ඕද ෆෝන් අරගෙන තමයි මචං ඒ යාළුවගෙන් තමයි චැලෙන්ජ් එක ගන්නෙ. අපි ඉන්නේ මේ වෙලාවේ මේ වාසා මේ අර අපි කියන්න චිල්ඩ්‍රන්ස් පාක් ඉන්නේ මං කියනවා ගන්න අපි කියන්නේ ඒ වෙලේ මට කතා කරන්න දුන්නේ අයි අපි ඉන්නේ අර එදායි ආපු පාක් එකේ හරිද හිදුලට මම ගන්නම් ඉතින් මම මෙතන මම කතා කරන්නේ බා හිදුලට තිබ්බේ මේ ළඟින් යන කෙල්ලෙක්ට කතා කරන්න මංජුල අයියා දුන්නේ මට හිරුෂි අක්කා මේ අර කැරගෙන එක තියෙන්නේ ඒකේ චැලෙන්ජ් එකක් දුන්නේ දැන් මල්සන් අයියාගේ chance එක තියෙන්නේ පොඩි ඒවා දෙන්න මචං ඒ පොඩි ඕනම චැලෙන්ජ් එකක් කරන්න ඕන නෑ නෑ පොඩි එකක් දෙන්න මචං කරන්න ඕන මේ උඹ මචං පිට් එක උඹ පිට් එකනේ මචං ඔව් මේ සුපිරිම එකක් ඕනේ අපිට හොඳ එකක් හිතලා බලලා කියන්නේ. ඒ ඔන්චි ඉන්න ඩිස්ටර්බ් කරන්න මේ ඇඩ් දාන්න පවද හරි ඕකේ ඕකේ ඕනම එකක් කරනවා අයි ඕකේ මේ මං කියන්න දෙන්න මේ ටී-ෂර්ට් එක නැතුව අංජලි පදින්න දෙමු. මට සීරි ඒත් එක්ක හිම ගහනවා ටෙක් ගලවලා. ටී-ෂර්ට් එකද ජැකට් එක ගලවලා ඇති බං ටී-ෂර්ට් එක නෑ ටී-ෂර්ට් එකයි ජැකට් එක ඔක්කොම ගලවලා. සිරාවට කියන්නේ හයල්ල කිරි ඒ සිරාර හරි ඒ මං ටී-ෂර්ට් එක ගලවලා ඉඳලාම නෑ බං මෙහෙම පාක්වල අරකි අරකි මොකේද මොන අරකි හේතු වෙන එක චැලෙන්ජ් එකක් බාර ගන්නවා කියන්නේ. ඒ උඹ ෂුවර් නේද උඹ කන්ෆර්ම් කරපන් ඒක ඔව් කන්ෆර්ම්. සීරියස් මචං ඔන්චිලි පදිනවා කියන්නේ ඔන්චිලා ඉඳ ගන්න විතර තියෙන්නේ නෑ නිකන් පදින්න ඕන ඉඳගෙන පදින්න දෙන්නේ. ඒ කියන්නේ කොච්චරද පතුත් ගලවන්න ඕන නෑ නෑ පතු ගලවන්න ඕනේ පොඩි වෙලාවක් විනාඩි හරි සිරාවට විනාඩි දෙකක් මං කරනවා ඈ එල වීඩියෝ එක අපිට දාපන්. බලන් ඉඳපන් උඹලා මාරු වඩු උඹලා මාරු වඩු වීඩියෝ එක දාන්න. අනිවාර්යයෙන් අර ඉදුල මල්ලි ඕක ගගහ ඉඳලා හරියන්නේ නැහැ ගෑල්ලම එක්ක බලන්න ඔව් ඔයා අපි ඔයාට හොයලා දෙන්නේ නැහැ ඔයා හොයාගෙන ගිහලා කතා කරන්න ඕනේ ඒක නිශ්චයව දැන් ඉස්සෙල්ලාම මේ අර මොකද මම කරන්නේ මූ කරන්නේ අම්මට සිරි සුපිරි වණ්ඩයක් ඒක සුපිරියක් හොඳේ ඒක සුපිරියක් සින්දුවක් ගහම සින්දුවක් ගන්න ජින්ගල් බෙල්ස් ගන්න නෑ නෑ සින්දුවක් ගහම අන්න නියම එකක් ආවා මගේ යාළුවනේ ෆින්ලන්ත බටහිර ෆින්ලන්තයෙන් ඉර බැසගෙන යනවා අපි මෙතන සංගීතයෙන් උන්මාදයට පත් වෙනවා එහෙමද කියන්නේ Oh my god! It's amazing. It's nice. Okay. මම මේ අදන් ඉන්නේ මේ ජැකට් දාලානේ. මේ මුම්බේ ෂර්ට් දාලා ෂර්ට් දෙක තුන අදන් ඉන්නේ. අම්මා. ඉමදාන්න එපා. අඩෝ මේ ෂර්ට් එක දියාගම. ෂර්ට් එක දියා. හරිද අඩෝ ඒ හෙම ගහන ඔය මොකද බං කරන්නේ? හරි අයිස් පුටුව මට සීරි. හේතු වෙන්න ඕන. ඒ බෑකෝ ඔක මැරෙනවා මං ඈ. වන් ඉන්න අඩෝ එන ඉඳලා එපා. පේනවනේ හරි ඈ. පේනවනේ ඉන්න ඔන්න ස්ටාර්ට් කලින් මිදගත්ත ආප්‍රිකාන්තයක් කරන්න දැන් හේතු වෙලා නෑ හේතු වෙලා වෙන්න ඕන හොඳට ඒතරයි නෑ ඒ මොකද බං දැන් හරි අපර තියයි ඒ කියන්නේ විනාඩියක්ද විනාඩි දෙක අඩෝ විනාඩි දෙකක් ඒ බෑ මේක අම්මා
මේ හිම මගේ ඇඟේ බෝ ගැහුවේ නෑ උඩින් වැටෙන්නේ. දැන් වෙලාව හරි නෑ තාම විනාඩිය. නෑ. අනෝ අරනේ 1:35 36යි. අනේ උඹ බොරු කරන්නේ බං මේ මෙච්චර වෙන්නේ නැහැ යනවා. ඒ ඕම ගහන්නවා අයෝන් ඒත් වෙලා නෑ. දැන් නම් ඒත් වෙලා නෑ බොරු කරන්නේ. මම වේවලනවා කියලා පේන්නේ නැද්ද හරි. හරිද ඕකේ කොහොමද ෂර්ට් එක අතෝ දැන් මේක ෂර්ට් එක දැම්ම තරන්නේ හොඳේ අම්මා සංකරන්දික නැස්සා චැලෙන්ජ් බාරගෙන වැඩේ ඉවර කරා ආතක කෙරුවා. සාර්ථකව නිම කරා ඒත් එහෙමයි කියලා අපි අනේ මචං පින්සිත් දෙනවා මට මේ චැලෙන්ජ් එක දීපු යාළුවා මම මේ ආයෙ මතක් කරනවා මොන හරි ලස්සනයි. ඊ මට දැනෙන්නේ නැහැ දැන් එකට ඔත් අර ගෙදර හිටපු අපි එක්කන් අපූරුවට කැවිලා ඉන්නවරුවට විනි ගන්නවා බා අම්මා සෙන්දෑ අහසේ හිරුට මුවාවී ගයිස් මේ දැන් වෙලාව ගිය කියලා හිතන්නේ මේ තාම ඉර තියෙනවා මෙහෙ 8:40යි රෑ වෙන්නේ නැති ෆින්ලන්ඩ් සුරතලුන් විසියට බල්ලෝ හදන රටක් මේ සුරතලුන් විදිහට හැමදාම මෙහෙ ඊට වඩා කතාව සීන් එක ධර්මයේ මේගොල්ලෝට සෑහෙන නීති තියෙනවා ඉතින් අර ගෙදර ළමෙක් හදනවා වගේ ඒ තරම් සැලකිලි මෙහෙ මේ බල්ලෙක් හදන රජයෙන් ගෙවනවත් එක්ක බල්ලෙක් හදනවා රයිට් ඉදල මල්ට අපි දෙන්නේ මෙතන නෑනේ ස්නෝ නෑනේ බා උලක් නෑ බිම නිදා ගන්නනේ. ඉතින් ස්නෝ නෑනේ අපි උඩට දාමු. ඒ කිය ඇඟ උඩට දාමු. කොහොමද ස්නෝ මදිද? වතුරනේ. ඉදලා නිකන් වට පිට බලන්න යන්නේ. ඔගේ හලුනේ මේ දැන් අපේ කොල්ලට අපි දීලා තියෙන්නේ චැලෙන්ජ් එක ඕන්නේ දෙකම මෙන්න මෙතන අයි දැම්ම විතරයි හරි එහෙනම් අපි බලමු අපේ කොල්ලා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා ඉදුල ගලවන්න බැටිය ගලවන්න ඉදුල ඔම්මෝ දැන් ඔබ තියන්නේ ණය යන්නේ වෙන්නේ. ගලවන්න අලෙන් ටක්කා ගලවන්න ටක්කා ඒ වරෙන් දෙපැත්ත දාන්න ඕක తీරවන්න ටක්කා හරි හරි බලමු කොහොමද මෙහෙමද ඒ සීතරයි නෑ ඒ බෑ බෑ විනාඩිය පටන් ගන්න ඕනේ විනාඩිය කරා විනාඩිය ගන්න මේ මල්ලි ෆ්‍රිජ් එක දාලා තියෙන්නේ ඈ මල්ලි මොකද කියන්නේ මල්ලි කුණාරු කියන්නේ බා ඒ කුණාරු කියන්නේ බා මිනිත්තු මල්ලි එන්න හරි අවසන් තමයි නියම මල්ලි 44යි. නියමයි මල්ලි තව ටිකයි කොන්දර තව ටිකයි කටුවයිනා වගේ 9යි 8යි 7යි 6යි 5යි 4යි අල්ලන්න 3යි 2යි
අම්මා මට අයියෝ අම්මෝ ඔන්න යාළුවනේ එහෙනම් අපි අපේ චැලෙන්ජස් ටික කම්ප්ලීට් කරාවේ. ඉතින් ඔන්න ඔහොමයි අපි අද දවස ගත කරේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට ආදරයක් ඇති නේ බං. ඉස්සරහට යන්න දින සෑහෙන වැඩක් කරන දින ඉස්සරහට අපි ඔයගොල්ලොත් එක වෙලා කරනවා මේ දැන් මේ එකතරේ මේ සඩන් ස්ටෝම් එකේ වින්ට් එකේ අපි මේගොල්ලෝ සෙට් උනේ මේක කරන්න. ඒ වගේම ඉස්සරහට තව ගොඩක් දේවල් කරනවා. අපි මේ තව ගොඩ දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මචං අපි මචං උඹලා කමෙන්ට් කරවල්ලා හොඳම වැඩේ කරේ කවුද කියලා. අඩෝ මේ නෑ බං අමාරුම වැඩේ කරේ හිදුලයා. ඒ හිදුලයා කරේ මචං අර අවුලක් නෑ හොඳේ සුපිරි හොඳේ පිට් එක මට්ටස්සේ කොල්ලා ඔක දාන්න එපා මම දැන් කෙල්ලෙක්ට කතා කරනවා ඕන ඔක දාන්න එපා ඔක කතාව මේ අතුරු වතුර ගිහලා දොම් මේකේ අයියෝ මේක දාන්නත් බෑ අයියෝ දැන් අතුරු ගිහලා දන්නේ දලයි මේ අනේ මේක එහෙම කොට එහෙම ආතල්ලයක් නෑ ඔයා මේ ආතල් දෙනවා මොකද්ද ඔයා කියන්නේ සීතල ඉතින් සීතල ටික හැමෝම සීතල දෙනවා හිටියේ මේ අමාරු වැඩේ කරේ අරු කවුද මොකේ යකෝ බෙල්ල ඉඳල්නේ මගේ තර්මල් තනිකර ඉතින් ඔයා එක පැත්තයි මගේ පිටිපස්සයි නෑ. එහෙන් වදිනවා හරිද ඒතර මූ කර බැලේ තාගේ උස්ම හිර වෙනවා බෙල්ලේ නෙවා හරි බෙල්ල කියන්නේ මම මේක කොන්දේ ඔක්කොම ගෑවෙනවා පීට කොන්ද ගෑවෙන එක මචං ලොකු කේසයක් නෑ සඩන් ඇටැක් එකක් නෑ සඩන් ඇටැක් එකක් කියලා මචං මැරලා යනවනේ මම දැන් මේක මේක මූ විඳවන්නේ උස්ම ගන්න අමාරු වෙලා මචං මේ වොලිබෝල් කෝට්ටක් නේද බං දැන් මෙයාගේ දාන්න තු අපේ ටික ශ්‍රද්ධා හිටන්න ඉන්නේ මම ඉන්න එපා මගේ ගන්නේ දැන් රෑ වෙලා ඇත්තනේ අපි යන බායි කියමු මේකට බයි උනේ ඈ අපි එනම් කළුවරේම සමු ගන්නවා යාළුවනේ අපි මේ පාරන්නේ මෙහෙන් කනත්තත් වෙන්න කියලා මේ කනත්තත් පෙන්නගෙන යන්න පුළුවන් වේද මං හිතන්නේ මචං කනත්තර වෙන දවසක එන්න වෙයි මේ කනත්තර වෙන දවසක එන්න challenge එක. අප්පරදි මේ හරි මෙහෙම කරමු මේ අපි යන්න යාළුවනේ එහෙනම් මේ මං හිතනවා පන්නයක් ගන්න නැති වන්නක් තියෙන්නේ නැති මේ වගේ තව සුපිරි මේ වගේ තවත් වීඩියෝස් වලින් අපි එන්න මේ සමහරුන්ට ආතල්ලයක් බලන්න බලලා සමහරු බයින්න පුළුවන්. Thank you for watching and thank you for engaging with us and thank you for being with us and thank you for everything and thank you and kiitos heippa my kiitos good night උත් කියන්න කට්ටියට. කොහොමද කියන්නේ හුවා ඕතා good night කියලා කියන්නේ මෙහි හුවා ඕතා. මින් එන්න